ලක්ෂ්මී 33 වන කොටස ඈතින් ආ පණිවිඩය. පණිවිඩකරුවා පිට වී ටික වේලාවකට පසුව ආරක්ෂකයින් විසින් ලී සහ සෝරෝ ඉදිරියට ඩියෝරොස් කුමරු රැගෙන එනු ලැබූහ. මේ කුමාරයාගේ බැඳුම් ලියා දමන්න ලී අනදුන්නේය. ලී ඒක අපේ ආරක්ෂාවට තර්ජනයක්. නෑ සෝරෝ, එහෙම වෙන එකක් නෑ. ඔබේ අකමැත්තක් නැත්තම් සෝරෝ, මම කැමතියි මේ කුමාරයා සමග තනියම ටිකක් කතා කරන්න. ලී, මොහු අපේ අතුරෙක්. කිසි විටකත් සතුරා සුළුකොට හිතන්නවත් විශ්වාස කරන්නවත් සුදුසු නෑ. නෑ සෝරෝ, මෙතන ආරක්ෂාව ගැන ප්‍රශ්නයක් නෑ. ඔබ කඳවුරේ ආරක්ෂාව ගැන හොඳින් සොයා බලන්න. සැකකටයුතු පුංචි දෙයක්වත් අතාරින්න එපා. හොඳින් සොයා බලන්න. ඒ වගේම මම ඔබට පැවසූ පරිදි දුනුවායන්ට ඊළඟ මෙහෙයුමට අවශ්‍ය කටයුතු සූදානම් කරන්න කියන්න. මට තියෙනවා කුමාරයාත් එක්ක වැදගත් සාකච්ඡාවක් කරන්න. සෝරෝ මදක් අකමැත්තෙන් එතනින් ඉවත් වූවත් ඔහු ආරක්ෂකයන් කීප දෙනෙකුට කුමාරයා ගැන අවධානයෙන් සිටිනා ලෙස උපදෙස් දුන්නේය. මේ වන විට ආරක්ෂකයින් කුමාරයාගේ බැඳුම් ලියා ඔහු නිදහස් කොට තිබිණි. ඉතින් කුමාරයාණෙනි, මෙතනින් අසුන් ගන්න. ඔබ කවුද? ඔබ ගණ්ඩාර දේශයේ වැසියෙක් නොවන බවයි පේන්නේ. කුමරා ලී පෙන්නූ අසුනේ අසුන් ගන්නා ගමන් විමසීය. නෑ, මම ගණ්ඩාර වැසියෙක් නෙමෙයි. ඒත් මම ඔවුන්ගේ හිතවතෙක්. ඒ ගැන අපි පසුව කතා කරමු. අපිට තියෙනවා ඊට වඩා වැදගත් සාකච්ඡාවක්. ඔබ මගෙන් බලාපොරොත්තු වන්නේ මගේ දේශයේ පාවා දෙන දෙයකට නම් ඔබට කෙසේවත් මා ලවා ඒ දේ කරගන්න ලැබෙන්නේ නැහැ. ඒ නිසා නිකරුණේ ඔබේ වචන නාස්ති කරගන්න එපා. මම මගේ දේශයට විරුද්ධ වන මොනම යෝජනාවකටවත් එකඟ වන්නේ නැහැ. ඇත්ත වශයෙන්ම මම දන්නවා ඔබ වැනි නිර්භීත රණසූරයෙකු මොනම තත්ත්වයකදී වුණත් තම දේශයට විරුද්ධ නොවන බව. ඔබට ඔබේ දේශයට විරුද්ධව වැඩ කරන්න කියා මා ඉල්ලන්නේ නැහැ. මා ඉල්ලන්නේ මේ සිද්ධ වෙන ජන සන්නාරය නවත්තන්න මට උදව් කරන්න කියලා. මොන පැත්තක වුණත් මිනිස්සු නිරපරාධයේ මැරෙනවාට මම කැමති නෑ. මම මේ යුද්ධයට කැමති නෑ. ඒත් ඔබගේ පියාගේ අත්නෝමතික ක්‍රියාවන් නිසා දෙපැත්තේම මිනිසුන් නිරපරාධයේ මිය යනවා. ඒත් මට කරන්න දෙයක් නෑ. අපේ රැජින ගලවා ගන්නාතුරු අපිට යුද්ධ කරන්න වෙනවා. එයින් වෙන්නේ ඔබගේ ජනතාව තව බොහෝ පිරිසකගේ ජීවිත හානි වීමයි. ඒත් ඔබලාට මේ යුද්ධය ජය ගන්න බෑ. දැන් ඔබලාගේ සේනාවේ ඉතුරුව ඉන්නේ ඊටාම ස්වල්පයක් පමණයි. තවමත් අපේ සේනාව ඔබගේ සේනාවට වඩා 3 ගුණයක් පමණ වැඩි. ඔහු පැවසුවේ සත්‍යයකි. මේ වන විට ඔවුන්ගේ 6500ක සේනාවෙන් ඉතිරිව සිටියේ 3000ක පමණ පිරිසකි. යුද්ධයෙන් ඔවුන්ගේ සෙන්චා සේනාවට එතරම් හානිය සිදු නොවුනත් 1200ක සේනාවෙන් ඉතිරිව සිටියේ 900ක් පමණි. දුනුවායන් 700න් ඉතිරිව සිටියේ 400යකි. ඔවුන්ගේ පාබල සේනාව 1700 දක්වා අඩු වී තිබුණි. ලාටා දේශයේ 12000කට ආසන්න විශාල සේනාවට මුහුණ දීමට එම 3000ක සේනාවට ඉතිරිව තිබුණේ අප්‍රමාණ ධෛර්යයත් නිර්භීතකමත් පමණි. ඔව්, ඔබලාගේ සේනා ශක්තිය වැඩි. ඒත් අපේ යුද උපක්‍රම ඔබලාගේ යුද උපක්‍රම වලට වඩා ගොඩාක් දියුණුයි. අනික රැජිනිය නොමැතිව අපිට නැති වෙන්න දෙයක් නැති නිසා අපි අපේ අවසාන සෙබලා දක්වාම සටන් කරනවා. ඒ නිසා ඔබලාගේ සේනාවේ විශාලත්වය අපිට ප්‍රශ්නයක් නෙවෙයි. කොහොමත් ඔබලාගේ පාබල සේනාව යුද්ධ කිරීම අතින් හරිම දුර්වල තත්ත්වයක ඉන්නේ. ඒ නිසා අපේ සෙබළුන්ට පාසුයි ඔබේ සෙබළුන් ලේසියෙන්ම මරා දමන්න. ඒත් අපේ රැන්ටා බලකාය තවමත් ඒම පිටින්ම ඉන්නවා. ඔවුන් ඉදිරියේදී ඔබලාට ප්‍රහාර එල්ල කරાવી. ඔබලාට මෙතන කිසිම ආරක්ෂාවක් රැකවරණයක් නැහැ. ඇයි නැත්තේ? අපි ළඟ ඔබ ඉන්නවා. ඔබේ සේනාවේ විශාල පිරිසක් අපි ළඟ ඉන්නවා. ඉතින් ඔවුන් කීයටවත් රැන්ටා සේනාව ප්‍රහාරයට යොදවන්නේ නැහැ. හේ, ඔබ මගේ පියා ගැන හරියට නොදැනයි කතා කරන්නේ. ඔහුගේ අවශ්‍යතාවය ඉටු නොවෙනවා නම් ඔහුට මාව ප්‍රශ්නයක් නෙවෙයි. ඔහුට හිතුණු රටේ ආරක්ෂාවට අපි බාධාවක් කියලා මම ඔහුගේ පුතා කියලාවත් හිතන්නේ නැතිව රැන්ටා සෙබළුන්ට ඔබලාට පහර දීමට අණ දෙනවා ස්ථිරයි. අනිත් කරුණ තමයි මගේ පියා මෙලහකටත් අවට රාජ්‍යයන් වලට සේනාවන් එවන්න කියලා පණිවිඩ යවලා ඇති. හෙට වෙනකොට තව අමතර සේනාවන් ලාටා දේශය බලා පැමිණේවි. එවිට ඉදිරියෙන් සහ පසුපසින් ඔබලාට විශාල ප්‍රහාරයක් එල්ල වේවි. ඔබලා සියල්ලන්ටම මරණය ස්ථිරයි. ඒ වළක්වන්න බෑ. පිටත්තර සේනාවක් හෙට පැමිණෙන්න කලින් අද රාත්‍රියේ අපි ඔබේ බලකොටුවට පහර දෙනවා.
ඔබේ බලකොටුව ඇතුලේ මිනිස්සුන්ට ඔබගේ පියාගේ නොමනා ක්‍රියා නිසා භයානක ඉරණමකට මුහුණ දෙන්න වෙනවා. ඔබ පවසන තරම් මේ ලේසි නෑ. ඔබලාට ලේසියෙන් බලකොටුවට ඇතුල් වෙන්න බෑ. හොඳයි. ඔබට ඒක තව ටිකකින් බලා ගන්න පුළුවන් වේවි. මම ඔබ සමග කතා කරන්න උත්සාහ කළේ ඔබේ ජනතාව නිකරුණේ නොමරා අපේ රැජින බේරා ගන්න ක්‍රමයක්. ඒත් ඔබත් ඔබගේ පියා වගේ දැඩි තීරණ මතම ඉන්න බවයි පේන්නේ. ඉතින් මම මොකද්ද කරන්නේ? මොන හේතුවක් නිසාද මන් දන්නේ නෑ. සතුරෙක් උනත් මම ඔබට ගරු කරනවා. මගේ හිතේ ඔබ ගැන විශාල කැමැත්තක් තිබෙනවා. ඒ නිසායි මම ඔබට මේ කියන්නේ. මට පුළුවන්කමක් තිබුණා නම් ඔබලාගේ රැජිනිය මම ගලවාගෙන එනවා. ඒ වෙන කාරණයක් නිසා නෙමෙයි. මගේ මෑණියන් නිසා. ඇය ඔබලාගේ රැජිනට ගොඩාක් ආදරෙයි. ඇය තමාගේ දියණියකට මෙන් සංජිදා රැජිනට ආදරෙයි. ඇය කොහෙත්ම කැමති නෑ ඔබලාගේ රැජින මගේ පියාගේ බිසවක් වෙනවාට. ඒත් මට ඇයව ගලවා ගන්න හැකියාවක් තිබුණේ නෑ. ගලවා ගත්තා කියා වැඩි වෙනසක් සිදු වෙන එකකුත් නෑ. මගේ පියා ඔබේ රටට පහර දී නැවතත් ඇය ලබා ගන්න උත්සාහ කරනවා නියතයි. ඔහුට අවශ්‍ය දෙයක් කෙසේ හෝ ලබා ගන්නා කෙනෙක්. ඇත්ත වශයෙන්ම කුමරනි, මම ඔබව සතුරෙක් විදියට දකින්නේ නෑ. අප අතර සතුරුකමක් ඇති වී තිබෙන්නේ ඔබේ පියාගේ නොමනා ක්‍රියාවන් නිසා. මමත් ඔබට බේවින් ගරු කරනවා. ඒ ඔබ දක්ෂ රණසූරයෙක් නිසාම නෙමෙයි. නිර්භීත ඍජු පුද්ගලයෙක් නිසා. මේ වෙලාවේ ඔබ පවසන දේ මම විශ්වාස කරනවා කුමරුනි. මට අවශ්‍ය මේ මිනිස් ඝාතන අවම කරමින් අපේ රැජින ගලවා ගැනීම පමණයි. ඒ නිසයි මම ඔබගෙන් ඉල්ලා සිටින්නේ මට උදව් කරනා ලෙසට. මොකද්ද ඔබ මගෙන් බලාපොරොත්තු වෙන උදව්ව? මට දැනගන්න අවශ්‍යයි ඔබේ නගරයේ රජමාලිගාව තිබෙන ස්ථානය. ඒ වගේම මාලිගයේ සැලැස්ම. ඒ වගේම රජින සිර කරලා තියන්නේ කොතනද කියලා. කනගාටුයි. මට ඒක කරන්න බෑ. මම ඔබට කිව්වානේ මගේ දේශයට විරුද්ධව මම කිසිම දෙයක් කරන්නේ නැහැ. ඊට වඩා මම මරණයට කැමතියි. ඔබට මම කියන දේ විශ්වාස නැහැ. ඔබේ ජනතාව ඉන්නේ දැඩි අනතුරක කියන එක ගැන ඔබ විශ්වාස කරන්නේ නැහැ. හොඳයි. තව ටිකකින් රාත්‍රියේදී අපි ඔබේ නගරයට ප්‍රහාර එල්ල කරනවා. එතකොටවත් ඔබ විශ්වාස කරાવી මම කියන දේ බොරුවක් නොවන බවට. මට සමා වෙන්න කුමරුනි. ඔබව මම විශ්වාස කළත් යුද්ධයේදී ආරක්ෂාව ගැන සුළු සැකයක්වත් තියාගන්න බෑ. ඒ නිසා අකමැත්තෙන් උනත් මට සිද්ධ වෙනවා නැවතත් ඔබව බැඳ දමන්න. සෙබළුනි, මේ කුමාරයාව නැවත ගැටගසා ඔහුවට හොඳින් රැකවල් දමන්න. කෙමෙන් හිරු බැස ගොස් රාත්‍රිය උදා විය. ලී තම දුනුවායන් ඉදිරියට කැඳවීය. ඔවුන්ට යාර 200ක් ඉදිරියෙන් බලකොටුව දක්නට ලැබිනි. බලකොටුවේ දොරටුව දෙපස පිහිටි මුර අට්ටාලේ සිටි සෙබළුන් මේ වන විටත් සතුරන්ට නොයෙක් උසුළු විසුළු කරමින් සහ හූ කියමින් සිටිය. දුනුවායෝ රෙදි කැබිලි ඔතා තෙල් වලින් පොඟවා සූදානම් කරන ලද ඊතලවලට ගිනි දැල්ලුව. මොහොතකින් වාතලය කපාගෙන ගිනි දැල්වන ලද ඊතල බලකොටුව අභ්‍යන්තරයට පතිත වන්නට විය. මේ ප්‍රහාරය නිසා ඇතුල් නුවර වියලි කොළ වලින් සෙවිල් වූ වහල තිබූ කුඩා නිවාස ගිනි ඇවිලෙන්නට විය. එමෙන්ම දොරටුව අසල තිබූ මුර අට්ටාල සෙවිලි කර තිබුණේද මෙම වියලි කොළ වලින් වීම නිසා මුර අට්ටාලද පහසුවෙන්ම ගිනි ගන්නට විය. මෙවැන්නක් ලාටා දේශිකයෝ කිසිවිටක සීනකින්වත් බලාපොරොත්තු නොවූහ. නගරවැසියෝ කෑකෝ ගසමින් ගිනි නිවන්නට උත්සාහ කරමින් මේ අත දුවන්නට වූහ. මේ අතරලී තමා සතුව ඉතිරිව තිබූ බෝම්බ තුනෙන් එකක් ගෙන ඒ තම ගිනි අවියේ සවිකොට ඔහුට පෙනෙන්නට තිබුණු උස ගොඩනැගිල්ලකට එල්ලකොට එය මුදා හැරියේය. එම ගිනි අවිය සකසා තිබුණේ අවශ්‍ය විටක යාර 10ක පමණ දුර ඉලක්කයකට වුවත් එවැනි බෝම්බ විදීමට හැකිවන අයුරිනි. මොහොතකින් මහා හෙන හඬක් නගමින් එම ගොඩනැගිල්ල පුපුරා ගියේ පලාතම ගිනි ජාලාවක් බවට පත් කරමිනි. ජේම්ස් රජමැදුරේ දෙවිනි මාලේ තම සිරියාන් ගැබ ඉදිරිපිට සඳුළු තලයට වී සිහිල් සුලන් රැල්ලක පාස විඳිමින් නෙලීකා සමග කතාබස් කරමින් සිටියේය. ඔයා හෙට උදෙන්ම පිටත් වෙනවාද? ඔව්, හෙට උදෙන්ම යනවා. ඉස්සෙල්ලාම කොහෙටද යන්නේ? මම මුලින්ම මගේ යානය ළඟට යන්න ඕන. සමහර විට ලී එතනට ඇවිත් ඇති. ඒ නැතත් මට තව වැඩි උණ්ඩ ඕනේ කරනවා. ඒ වගේම දුරකථනයකුත් අවශ්‍යයි. ඊට පස්සේ
ඊට පස්සේ අපි ඔහුව හොයාගෙන අන්තිමට ගිය තැනට යනවා. එතන ඉඳලා හමුවන සියලුම ගම්මානවලත් රාජධානිවලත් ඔහු ගැන හොයා බලනවා. ඔයා හිතනවාද ඔයාට හමුවන සියලුම රාජධානිවල සහ ගම්මානවල අය ඔයාව මිතුරෙක් විදියට පිළිගනීවි කියලා? නෑ මගේ සීදේවි. ඔවුන් මාව පිළිගන්න ඇති මම දන්නවා. අපි ඔවුන්ට අහුවෙන්න ඔවුන්ගේ ගම්මානවලට යන්නේ නෑ. අතරමඟ රැකගෙන ඉඳලා තනි මිනිහෙක් අල්ලාගෙන විස්තරා ගන්නවා. ඔයා ගියාම මම පාළුවෙන් ඉන්නේ කොහොමද මගේ රත්තරන්? නෙලිකා ඔහුගේ උරහිස මත හිස තබමින් විමසුවාය. ඇගේ හඬ හැඬුම්බර විය. දුක් වෙන්න එපා. වින්කයි ක්‍රියෝයි ඔයාව ආදරෙන් බලාගනී. එයාලා ඔයාගේ පාළුව නැති කරાવી. හැබැයි ඒ කවුරුවත් නැතුව මට පාළුව තනිකම තදින්ම දැනේවි. මම දෙවියන්ගෙන් හැමතිස්සෙම ඉල්ලන්නේ ඉක්මනින්ම ඔබගේ යාළුවා මුණගස්සන්න කියලායි. ඒ මොහොතේ ඈතින්, ඊටාම ඈතින් යන්තමින් ගිගුරුම් ශබ්දයක් ඇසිනි. ඒ සමගම එම ශබ්දය නිකුත් වූ පැත්තෙන් ආලෝකයක් ඇති වී නැති වී යනු ඔවුන්ට දැක ගන්නට ලැබිනි. ඒ මොකද්ද? නෙලිකා බියපත්ව ජේම්ස් දෙස බලමින් විමසුවාය. ජේම්ස් සිටියේ බේවෙන් කැළඹීමට පත්වය. ඔහු වෙවුලන බව නෙලිකාට දැනිනි. ඒ තමයි ලී. ඔහු තමයි. මම ඉක්මනට යන්න ඕනේ. ඔහු අනුතුරක. ඔහු නෙලිකා අතහැර කුටියට දුවමින් පැවසුවේය. ඔබ තනියම යන්න එපා. මේක ප්‍රමාද වෙන්න වෙලාවක් නෙවෙයි. ඒ පිපිරුවේ ලී ළඟ තිබුණු බෝම්බයක්. ඊටාම අසීරු අවස්ථාවක් නොවේ නම් ඔහු කිසිවිටකත් එහෙම බෝම්බයක් පුපුරවන්නේ නැහැ. මම ප්‍රමාද වුණොත් මට ඔහුව ආයෙත් මග ඇරෙන්න පුළුවනි. ජේම්ස් සිය යුද ඇඳුම අඳිනා ගමන් පැවසීය. මම ගිහින් වින්කාට කියන්නම් ඔබ තනියම යන්න හදනවා කියලා. එතකොට ඇය ක්‍රියෝව අවදි කරાવી. ඔව් ඒක හොඳයි. ඔයා ගිහින් එයාලට කියන්න. මම ගිය දිසාවත් කියන්න. සමහර විට මට ඔවුන්ගේ උදව් අවශ්‍ය වේවි. මෙසේ පවසමින් ඔහු තම ගිනි අවිය කරවටා දමාගෙන අඩි 40ක් පමණ උස සඳළු තලයෙන් බලලෙකු මෙන් බිමට පැන්නේ නෙලිකාගේ ඇඟ හිරිවට්ටවමිනි. ඇයගේ මුවින් බියපත් හඬක් ඉබේම පිටවනු බිමට පනින අතරේ ජේම්ස්ට ඇසිනි. රැඳී සිටියාට ස්තුතියි. කතාව රසවත් නම් මිතුරන් අතර ෂෙයා කරන්න. මේ කතාව පිළිබඳව ඔයාලගේ වටිනා අදහස් පහලින් කමෙන්ට් කරන්න.